පඬිත හාමුදුරන් වහන්සේලා කීප නමක් ඒවා හුරු කරනවා. ආනන්ද බෝධි හාමුදුරුවෝ රෝම ශාසනික දයාවෙන් මේ කටයුතු කරනවා. ඒවා පිළිබඳ අපේ ප්‍රශංසාව සතුට ප්‍රකාශ කරමින් මේ පොඩි හාමුදුරන් වහන්සේලාට දවසකට සූත්‍ර දෙක තුනක් සජ්ජායනා කරලා ඒවා අර්ථ විග්‍රහ කරලා හොඳට සූත්‍ර කියවන්න ත්‍රිපිටකය අපි හොඳට ඉගෙන ගන්න ඕන. අද ලෝකයේ බුදුදහම ඉල්ලනවා ඉංග්‍රීසි භාෂාව හොඳට බණ කියන්න පුළුවන් නම් ත්‍රිපිටක ධර්මයෙන් අවබෝධයක් තියෙනවා නම් භාවනාව ගැන අවබෝධයක් තියෙනවා නම් ලෝකයට අද භික්ෂුන් වහන්සේලා ඉල්ලනවා එදාට වඩා විශාල ඉල්ලුමක් අද භික්ෂුන් වහන්සේලාට තියෙන නිසා මේ පොඩි හාමුදුරන් වහන්සේලා ධර්මදර විනයදර යතිවරයන් වහන්සේලා බවට පත් වෙලා මේ ශාසනය ශෝභාමත් කරන්නට මේ පුංචි හාමුදුරන් වහන්සේලාට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා මේ වාසනාවන්ත පින්වතුන් අද කාර්ය බහුල දිනයක් වුණත් විහාරස්ථානට පැමිණිලා මේ බුද්ධ පූජා බෝධි පූජා පවත්වලා මේ වතාවත් සිද්ධ කරලා ශාසනික දයාවෙන් කටයුතු කරනවා. මේ පින්කම් වලට අදහිත දෙලා ආධාර උපකාර ඔබ හැම දිනාටම මේ පින් ලැබේවා. ඔබ නමින් මිය පරලෝකයේ ඥාති මිත්‍රාදීන්ට මේ පින් ලැබේවා. දෙවියන්ට මේ පින් ලැබේවා. සසර ගමන කෙලවර නිර්වාණ අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි ඉතින් මේ ලෝකේ සදාකාලික ජීවත් වන්නේ නැහැ. කෙටි කාලයයි ජීවත් වන්නේ. අපි ප්‍රාර්ථනා කරන්න ඕන මරණයට පස්සේ සතර අපායකට නොවැටේවා. දිව්‍ය ලෝක සම්පත්, මනුෂ්‍ය ලෝක සම්පත් ලැබේවා. අවසානයේ අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අපි ඇති කරන්න ඕනේ. මේ අලුත් අවුරුද්දේ අපි ඔබට යෝජනා කරන්නේ නෑ බෑ දුකයි කියන වචනය අපි අමතක කරන්න ඕනේ. අපේ සිංහල සමාජයේ මිනිස්සු පුරුදු වෙලා තියෙන දෙයක් තමයි නිතරම නෑ බෑ දුකයි කියන මේ වචනේ තමයි භාවිතා කරන්නේ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා නෑ බෑ දුකයි කියන වචනය අපි මේ අවුරුද්දේ අමතක කරලා දාමු. ඒ වගේම තව කෙනෙක්ගේ චිත්ත පීඩා ගෙන දෙන හිත රිදෙන වචනයක්වත් අපි භාවිතා කරන්නේ නැහැ කියන අදිෂ්ඨානය ඇති කර ගන්න ඕන. අපේ මිනිස්සු හරියට අනුන්ගේ හිත රිදෙන වචන කියනවා. ද්වේෂ සහගතව කටයුතු කරනවා. අනුන්ට නිନ୍ଦා අපහාස කරනවා. අනුන්ට හිරියර පීඩා කරනවා. අනුන්ට චිත්ත පීඩා ගෙන දෙන විදියටයි කටයුතු කරන්නේ. බස් එකක ගියොත් එහෙම ඒ අත්දැකීම ඕන තරම් ඇති. මිනිස්සු කොච්චර ආවේගශීලීද? මිනිස්සු කොච්චර පරුෂ වචන කියනවාද? මිනිස්සු කොච්චර අනුන්ට පීඩා කරනවාද කියලා අපට හොඳට පේන නිසා ඔබ අදිෂ්ඨාන කරමු මගේ වචනයකින්වත් තව කෙනෙකුගේ හිත රිදෙන වචනයක්වත් මං භාවිතා කරන්නේ නැහැ කියන අදිෂ්ඨානය ඇති කරගන්න සතුටින් අපේ ජීවිතය ගත